හායි කොහොමද ඔයාලට ස්ටඩි බියොන්ඩ් ඉස්සෙල් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. එහෙම නැත්නම් Open University එකේ offer කරන A levels exam, ඒ කියන්නේ A level exam එක අසමත් හරි A level exam එකට face කරලා නැති කෙනෙක්ට හරි ඩිග්‍රී එකකට යන්න පුළුවන් පාත්වය එකක් ගැන. ඉතින් මම මේ ගැන කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකට ලැබුණු ප්‍රතිචාරات එක්ක ඒ වගේම ඒ වීඩියෝ එක බලපු සමහර ස්ටුඩන්ට්ස්ලාට තිබුණ ප්‍රශ්නත් එක්ක මම හිතුවා 2025 අවුරුද්ද වෙනුවෙන් අප්ඩේටඩ් වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා. ඕකේ. ඇත්තටම මම මේ YouTube channel එක පටන් ගත්තේ ශ්‍රී ලංකාවෙන් එළියේ තියෙන. ඒ කියන්නේ ෆොරින් කන්ට්‍රීස් වල තියෙන ස්ටඩි ඔපචුනිටිස් ගැන ඔයාලව දැනුවත් කරන්න. ඒත් මට තේරුණ දෙයක් තමයි ඒ වගේ ෆොරින් යුනිවර්සිටි එකකට යන්න අපි අපේ ෆවුන්ඩේෂන් එක හදාගෙන ඉන්න ඕන ලංකාවේදී. එහෙම වුණොත් තමයි අපිට ලේසියෙන්ම වෙන රටකට ඉගෙන ගන්න යන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මම මූලික දේ ඒ පාත් එකක් හදාගන්න අවශ්‍ය වෙන මූලික දේවලුත් මම මේ වීඩියෝ එකෙන් ඒ කියන්නේ මේ channel එකෙන් share කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මොකක්ද මේ programs වගේම මොනවාද තියෙන්න ඕන qualifications කියලා ඔයාලට මේ පාත් එකකට යන්න. ඉතින් මේ තියෙන්නේ 2025 2026 ඇකඩමික් එක වෙනුවෙන් මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න රෙජිස්ට්‍රේෂන් එක මේ වෙනකොට ඕපන් වෙලා තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකෙදිත් කතා කරලා තියෙනවා මේකට තියෙන රික්වයර්මන්ට්ස්. බේසිකලි ඔයාලගේ O levels වල සබ්ජෙක්ට්ස් 6ක් පාස් වෙලා තියෙන්න ඕන. ඒ සබ්ජෙක්ට්ස් 6 ඇතුලේ අනිවාර්යෙන් ගණිත හා විද්‍යා විෂයන් පාස් වෙලා තියෙන්න ඕන. ඊළඟ දේ තමයි අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕන මේ ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් වෙන්න. ඒත් එක්කම ඔයා O level exam එක වෙනුවට සෙනෙට් සභාවේ අනුමත වෙනත් අධ්‍යාපන සුදුසුකමක් සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ වෙනකොට මම කියවනේ මේකට රෙජිස්ට්‍රේෂන් පීරියඩ් එක ඕපන් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. නාවල තියෙන ඕපන් යුනිවර්සිටි එකේ හෙඩ් ඔෆිස් එකේ හරි එහෙම නැත්නම් රීජනල් සෙන්ටර්ස් වලින්. ඉතින් එහෙනම් අපි බලමු කලින් වීඩියෝ එකේ මට ලැබුණු කමෙන්ට්ස් එක්ක ස්ටුඩන්ට්ස්ලාට තිබුණ ප්‍රශ්න කීපයක් ක්ලැරිෆයි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම කියන්න ඕන මගේ කලින් වීඩියෝ එකට දාලා තිබුණ කමෙන්ට්ස් කීපයක තිබුණා මේ වෙනකොට ඒ කියන්නේ එයාලට මේ ප්‍රෝග්‍රෑම් එක හොයාගන්න වෙබ්සයිට් එකේ නැහැ කියලා. ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. මේ වෙනකොටත් ඇප්ලිකේෂන් පීරියඩ් එක මම කලින් කතා කරා වගේ ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට වෙබ් සර්ච් කරලා Open University එකේ වෙබ් පේජ් එකට යන්න පුළුවන්. ඊළඟට මෙතන ස්ටඩි කියලා තියෙන drop down එකේ ඔයාලට පුළුවන් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් කියන කැටගරි එක යටතේ මේ ප්‍රෝග්‍රෑම් එක හොයාගන්න. ඉතින් මේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට්ස් කියන කන්ටෙන්ට් එක ඇතුලේ තියෙනවා ප්‍රෝග්‍රෑම්ස් කීපයක්. ඉතින් ඔයාලට මම මේ කතා කරන්න යන ඔයාලගේ O level A levels සබ්ජෙක්ට්ස් තුනම ඩවුන් නම් හරි එකක් හෝ ඩවුන් නම් ඔයාලට ඩිග්‍රී එකට යන පාත් එකකට අදාළව ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඉන් සයන්ස් ප්‍රෝග්‍රෑම් කියලා. කියන්නේ සයන්ස් ෆවුන්ඩේෂන් කෝසස් for science and engineering degree කියන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක සාමාන්‍යයෙන් අවුරුදු 2ක් තියෙනවා. මම බේසික් දේවල් කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ ඔන්න මේ අවුරුද්දට මේ ප්‍රෝග්‍රෑම් එකට ඩෙඩ්ලයින් තියෙන්නේ මැයි මාසේ 15 වෙනිදා. ඉතින් මම කලින් වීඩියෝ එකේ කතා කරලා තිබුණත් මම පොඩ්ඩක් කෙටියෙන් මේ ගැන කියන්නම්. මේ ප්‍රෝග්‍රෑම් එක අවුරුදු 2ක ප්‍රෝග්‍රෑම් එකක් වුණත් ඔයාගේ ඇඩ්වාන්ස් ලෙවල් ෆේස් කරලා තියෙනවනේ සයන්ස් ස්ට්‍රීම් එකෙන් ඔයාට පුළුවන් ෆස්ට් ලෙවල් එක ස්කිප් කරලා ලෙවල් 2 එක කම්ප්ලීට් කරන්න. ඒ කියන්නේ මම උදාහරණයක් කියනවා නම්
ඔයා බයොලොජිකල් සයන්ස් හරි ෆිසිකල් සයන්ස් හරි ඒ කියන්නේ A levels exam එකට බයෝ සයන්ස් හරි මැත්ස් එක්ක ඒ කියන්නේ කම්බයින්ඩ් මැත්ස් එක්ක සයන්ස් ස්ට්‍රීම් එක ෆලෝ කරපු කෙනෙක් නම් ඔයාට පුළුවන් ෆස්ට් ලෙවල් එක ෆලෝ කරන්නේ නැතුව කෙලින්ම සෙකන්ඩ් ලෙවල් එකට යන්න. මෙතන level 2 part 1 level 2 part 2 කියලා තමයි කොටස් දෙකක් තියෙන්නේ. මෙතන level 2 කියලා කියන්නේ SLQF level 2. ඒ කියන්නේ SLQF level 2 කියලා කියන්නේ ශ්‍රී ලංකන් qualification framework එකේ level 2 equivalent වෙන්නේ advanced level qualification එකට. ඉතින් ඔයාලට මේ level 2 එකේ part 1 except අයින් කරන්න නම් ඔයාලට තියෙනවා එක්සෑම් එකක්. මෙතන එන්ට්‍රි එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඔයාලට එන්ට්‍රි එක්සෑම් එකක් කියන්නේ සිලෙක්ෂන් ටෙස්ට් එකක් එතන තියෙන්නේ. ඒ සිලෙක්ෂන් ටෙස්ට් එක පාස් වුණොත් ඔයාට ලෙවල් 2 වල පාර්ට් 1 කොටස ඩ්‍රොප් කරලා කෙලින්ම ලෙවල් 2 වල පාර්ට් 2 කොටසට යන්න පුළුවන්. ඕකේ. ඊළඟ දේ තමයි අ මෙතන ක්‍රෙඩිට් 30ක් තමයි මේ එක ලෙවල් එකක තියෙන්නේ. එතකොට ඔයා ලෙවල් දෙකක් කම්ප්ලීට් කරනවා කියන එක අවුරුදු දෙක කම්ප්ලීට් කරනවා කියන ඔයාලට ක්‍රෙඩිට් 60ක් කවර් කරන්න වෙනවා. ඉතින් අපි බලමු මේකේ මූලික දේවල් මොනවාද කියලා. මේ ප්‍රෝග්‍රෑම් එක සාමාන්‍යයෙන් ඉන්ස්ට්‍රක්ෂන්ස් ගන්න පුළුවන් ඔයාලට සිංහල ඉංග්‍රීසි ටැමිල් මීඩියම් තුනෙන්ම. එතකොට මේක කන්ඩක්ට් කරන්නේ Faculty of Natural Sciences කියන ෆැකල්ටි එකෙන් Open University එකේ. ඉතින් ඇඩ්මිෂන් රික්වයර්මන්ට්ස් විදිහට මේ දේවල් මම කලිනුත් කතා කරලා තියෙනවා. ඒත් මම ෆර්දර් තව ටිකක් මේක ක්ලැරිෆයි කරන්න යනවා. මොකද මට කලින් වීඩියෝ එකට ලැබිලා තියෙන කමෙන්ට්ස් එක්ක මෙතන සමහර ස්ටුඩන්ට්ස්ලාට ප්‍රශ්නයක් තිබුණා. එයාලා A levels වලට සයන්ස් ස්ට්‍රීම් එකෙන් කරලා, ඒ කියන්නේ බයොලොජිකල් සයන්ස් හරි කම්බයින්ඩ් මැත්ස් එක්ක ෆිසිකල් සයන්ස් හරි කරලා තියෙනවා නම් ඒකේ සබ්ජෙක්ට් එකක් හරි දෙකක් හරි එයාලා පාස් නම්, එකක් හෝ දෙකක් විතරක් නම් ඩවුන් තියෙන්නේ. එයාලට පුළුවන් ද මේකේ ඩවුන් සබ්ජෙක්ට් එක විතරක් ගන්න කියලා. ඉතින් ඇත්තටම ඔව් පුළුවන්. ඒ කියන්නේ මම උදාහරණයක් කියනවා නම් ඒක මෙයාලා මෙතනදී ක්ලැරිෆයි කරලා තියෙනවා. හැබැයි කන්ඩිෂන් එකක් තියෙනවා. ඔයාලට ඒ විදිහට එකක්, ඒ කියන්නේ සබ්ජෙක්ට් එකක් හරි දෙකක් හරි ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා ඕපන් යුනිවර්සිටි එකේ ෆලෝ කරන්න බලාගෙන ඉන්නේ Bachelor of Science කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක නම් තමයි ඔයාලට ඒ ඔප්ෂන් එක තියෙන්නේ. තව ඔප්ෂන්ස් කීපයක් තියෙනවා මම ඒක ඉස්සරහට කතා කරන්නම්. ඉතින් ඔයාලා මේ Bachelor of Science කියන ඩිග්‍රී එක නම් කම්ප්ලීට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා මේ වෙනකොටත් A level exam එකට ෆේස් කරලා එක සබ්ජෙක්ට් එකක් පාස් නම්. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට හිතමු ඔයාලා biological science stream එකෙන් A levels කරලා බයොලොජිකෙන් සබ්ජෙක්ට් එක පාස්, physics and chemistry down. එහෙම වුණොත් ඔයාට පුළුවන් මේ Advanced Certificate in Science කියන ප්‍රෝග්‍රෑම් එකේ, ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකේ ඔයාගේ ෆේල් තියෙන සබ්ජෙක්ට් දෙක ගන්න. ඒ සබ්ජෙක්ට් දෙක අරගෙන මේකේ තියෙන එක්සෑම් එක කරලා ඔයාට සබ්ජෙක්ට්ස් 3 කම්ප්ලීට් කරගන්න පුළුවන්. එහෙම නැතු අපි හිතමු ඔයා ඇග්‍රිකල්චර් කරපු ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට ඔයා A levels වල ඇග්‍රි පාස්. එහෙම නැතුව ඇග්‍රි පාස් වුණත් ඔයා කෙමිස්ට්‍රි ඇන්ඩ් බයොලොජි සබ්ජෙක්ට් දෙක ඩවුන් නම් ඔයාට පුළුවන් මේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එකේ කෙමිස්ට්‍රි ඇන්ඩ් බයොලොජි කියන සබ්ජෙක්ට්ස් දෙකට අදාළව ක්‍රෙඩිට්ස් ටික කම්ප්ලීට් කරලා එක්සෑම්ස් කරලා ඔයාට Bachelor of Science කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න පුළුවන්. එතකොට මං හිතනවා එතන වාගේ තියෙන ඩවුට් එක ඕකේ ක්ලියර් ඇති කියලා. ඊළඟ දේ තමයි ඔයා A levels වල සබ්ජෙක්ට් තුනම පාස් නම් ඔයාට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න නැතුව කෙලින්ම මේ ඩිග්‍රී ඔෆ් බැචලර් ඔෆ් සයන්ස් කියන ඩිග්‍රී එකට එන්රෝල් වෙන්න. ඉතින් ඊළඟට දෙවෙනි ඔප්ෂන් එක විදිහට තියෙන මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ඔයාලට යන්න පුළුවන් ඉංජිනියරින් ටෙක්නොලොජි කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට. ඒ කියන්නේ බැචලර් ඔෆ් ඉංජිනියරින් ටෙක්නොලොජි. ඉතින් මෙතනදී නම් ඔයා දැන් අපි හිතමුකෝ ඔයා A levels වල ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකෙන් ෆේස් කරලා තියෙනවා. එතකොට ඔයාගේ සබ්ජෙක්ට්ස් එකක් හරි දෙකක් හරි පාස්. හරිද? ඒත් ඔයාට මේ සබ්ජෙක්ට්ස් තුනටම අදාළව මුලින්ම තියෙන
එක්සෑම් එකට ෆේස් කරලා සබ්ජෙක්ට්ස් තුනම පාස් නම් ඔයාට පුළුවන් මේ ඉංජිනේරින් ටෙක්නොලොජි කියන බැචලර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න. ඉතින් මෙතන මේ ටෙස්ට් එකෙන් සාමාන්‍යයෙන් 50% වගේවත් ස්කෝර් කරන්න වෙනවා. ඊළඟ දේ තමයි අ, එතකොට අ, ඔයාගේ මේ එක්සෙම්පෂන් ටෙස්ට් එකෙන් 50%ට වඩා වැඩිපුර ගන්නවා නම් ඔයාට ෆස්ට් එක ඩ්‍රොප් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔයාට මේ පාර්ට් 1 and පාර්ට් 2 දෙකම කම්ප්ලීට් කරන්න වෙනවා. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. මම හිතනවා මම කලින් වීඩියෝ එකෙන් මේ Bachelor of Software Engineering program එකට Industrial Studies කියන program එකට එකේ ටෙක්ස්ටයිල් ස්පෙෂල් එකට ඇග්‍රිකල්චර් ස්පෙෂල් එකට මම කොහොමද රික්වයර්මන්ට්ස් තියෙන කියලා කතා කරා කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඒක එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. ඉතින් ඔන්න ඔයාලත් A level exam එකට ෆේස් කරලා A level exam එකේ සබ්ජෙක්ට්ස් කීපයක් හෝ එකක් හෝ දෙකක් ඩවුන් නම් ඔයාලට පුළුවන් මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරලා ඕපන් යුනිවර්සිටි එකේ තියෙන මේ ප්‍රෝග්‍රෑම්ස් වලට එන්රෝල් වෙන්න. ඉතින් මම හිතනවා කලින් වීඩියෝ එකේදී තිබුණ ඩවුට්ස් ක්ලියර් වෙන්නේ නැති කියලා. එහෙනම් මම මෙතනින් නවතිනවා. අපි ඉස්සරහට තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. අතරම මම තවදුරටත් ඕපන් යුනිවර්සිටි එකේ මේ බැචලර් ඩිග්‍රීස් වලට අදාළව වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඊළඟට තව වෙනත් රටවල් වල ඔයාලට යන්න පුළුවන් ඔප්ෂන්ස් ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ලංකාවේ බැචලර්ස් ඩිග්‍රීස් ගැන මම පොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔයාලට ඒ කියන්නේ ගොඩක් වෙලාවට A level ස්ටුඩන්ට්ස් ලට සමහර බැචලර්ස් ප්‍රෝග්‍රෑම් කරාම මොනවාද යන්න පුළුවන් පාත්වේස් කියලා ලොකුට අයිඩියා එකක් නැහැ. ඉතින් ඒ ගැන මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු.